They walked 1,400 miles, not for politics. In a divided world, they chose loving kindness. Watch the full story. Like, subscribe, share it across the world, especially where peace feels impossible. යුද්ධය දේශපාලනය සහ බියෙන් බෙදී ගිය ලෝකයක භික්ෂුන් වහන්සේලා පිරිසක් වෙනස්ම මගක් තෝරගත්තා. මේ විරෝධතාවයක් නොවෙයි. දේශපාලන පාගමනක්ද නොවෙයි. ඒ ඇමරිකාවේ හදවත හරහා ගලා ගිය මෛත්‍රී චාරිකාව. They walked 1,400 miles, not for politics. එහි සෑම පියවරක්ම භාවනාවක්. සෑම හුස්මක්ම පැතුමක්. ඔබ සුරක්ෂිත වේවා. ඔබ සතුටින් සිටීවා. ඔබ සාමයෙන් වැජබේවා. In a divided world, they chose loving kindness. සමහර විට බලවත්ම පණිවුඩේ රැගෙනෙන්නේ පාද හතරකින්. ආලෝකා. එහි අර්ථය එළිය. එක්වරක් මිනිසුන් විසින් බේරාගත් ඔහු දැන් මිනිස් හදවත් බේරගන්නවා. වේදනාවට පහවා ඔහු ප්‍රේමයෙන් ඈත් කළ නොහැකි වුණා. ඔහු අපට මතක් කර දුන්නා සාමය සෑම ජීවියෙකුටම අයිති බව. මාවත ඔවුන්ගේ ශරීර පරීක්ෂා කළා. නමුත් ඔවුන්ගේ නොසැලෙන අධිෂ්ඨානය බිඳලන්නට එයට නොහැකි වුණා. එක් පියවරක් අහිමිවද ප්‍රේමය තවමත් ඉදිරියටම ඇදෙනවා. මාස 4කට පසු ඔවුන් පැමිණියේ තනිවම නොවේ. ඔවුන් පැමිණියේ දහසක් නන්නාඳුනන මිනිසුන්ගේ ප්‍රාර්ථනා සමගින්. සාදු සාදු සාදු. සාමය එක් ආගමකට පමණක් අයිති නැහැ. ඒ සෑම හදගැස්මකටම අයිති. I've never seen a monk before, but I felt calm just watching them. They weren't asking for anything. That changed me. Maybe peace starts with how we treat each other. බෙදී ගිය දේශයක නන්නාඳුනන මිනිසුන් පුරුපුරුදු දෙයක් සොයාගත්තා. ඒ දයාවේ භාෂාවයි. සාමය යනු ගමනාන්තයක් නොවෙයි. එය අප ඇවිදින ආකාරයයි. සැතපු මෙද්දා 400ක් අසංඛ්‍යාත හිරිගෙඩි සහ තුවාල මැදින් නිමක් නැති කරුණාව. ඊළඟ පියවර ඔබ සතුයි. තවත් මෙවැනි වටිනා වීඩියෝ සඳහා අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ ලෝපුරා බෙදාහරෙන්න. විශේෂයෙන්ම සාමය උදාවීම අසීරු යයි හැඟෙන තැන්වලට. බොහොම ස්තුතියි.